යෙමනේ හූති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට අනතුරු එගවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ සිය ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් ඊශ්‍රායල් ගුවන් නමුදාවේ ප්‍රහාරක ජෙට් යානා බිමහෙළන බව පවසමින් අපගේ ගුවන් ආරක්ෂකයන් ඊශ්‍රායල් ගුවන් යානා බිමහෙළනු ඔබ ඉක්මනින්ම දකිනවා ඇති. යෙමන් අන්සාරුල්ලා ව්‍යාපාරයේ උත්තරීතර දේශපාලන කවුන්සිලේ සභාපති මෙහෙට් අල් මෂාට් ඒ බව කියා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉන්ෂා අල්ලාහ් යෙමන් ජනතාවට ඉතා ඉක්මනින් සුභාරංචියක් ලැබෙනවා ඇති. අපගේ සන්නද්ධ හමුදා සහ ගුවන් ආරක්ෂක පද්ධති සියොන්වාදී සතුරු ගුවන් යානා සමච්චලයට හා අසරණ භාවයට පත් කරන ආකාරය ඔබටම දැකගත හැකියි. යනුවෙන් ඔහු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රායලයේ විසින් ඉකුත් සතියේදී යෙමනේ සනා අගනුවර පිහිටි ගුවන් තොටුපළවලට ප්‍රහාර එල්ල කළ අතර ඉන් එහි තිබූ ගුවන් යානයකට ඇතුළුව ගුවන් දහවන පතයට දැඩි හානි සිදු වුණා. ඊශ්‍රායලයේ විසින් මෙම ප්‍රහාරය එල්ල කළේ යෙමනේ හූති කැරලිකරුවන් විසින් දිගින් දිගටම බැලස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.